සීයේ මේ පොත්වල තියන්නේ බොරුනේ. මොකද්ද කොල්ලෝ? මේක අපිට දෙයියෝ එක කතා කරන්න බෑ කියලා තිබ්බට අක්කා රැයට කාමරේ ඉඳන් මුමුණන්නේ. අනේ හිමින් දෙයියෝ හිමින්. කනත් එදි ළමයව වඩා ගන්නවා කිව්ව රංගගේ තව එකෙක් දීලා ගියා. උඹම බාරගනින් මේකව. නිලාන් රස්නේ යන්නේ AC එකවත් දාමුද? මේ කාමරේ AC වැඩ නැහැ ඉෂාරා. ඔයා කොහොමද දන්නේ නිලාන්? මේ නිකන් මට හිතුණා නැතුව ඇති කියලා. කමන්නේ අපි AC දාගමු ඉෂාරා. පට්ට කෑල්ලක් නේද මචං? අයත් කියනවද නිකන් මල් කෑල්ලෝ වගේ අම්මෝ. තිසර මේ කිව බාරගනින් දැන්. උඹ ඇයි තිරසන් වැඩ කරලා දැන් හැංගිලා ඉන්නේ? වරෙන් එළියට. ලොකුසියේ ඇයි අනේ මේ ගොළු බෙල්ලෝ සෙවල අල්ලන්දි ලිස්සලා යනව නේද? ගොළු බෙල්ල අත ගාද්දි තෙත වෙන එක සාමාන්‍යයි කෙල්ලේ. හැබැයි තෙත්තුනාම යනවා එනවා දැනෙන්නේ නැති එකයි අවුල. වනචය ලහිරු තෝ මම නාන දිහා බලාගෙන අට්ටැක්ටර් පතිනවද බූරුවා? නිලාම් පුතේ මෙන්න සල්ලි iPhone එක ගන්න ගිහින්. අනේ මට හොඳම iPhone එක ගන්න පුළුවන් දැන්. මොකද මේ කෙල්ලේ කවදාවත් නැතුව අද බයිසිකල් පදින්නේ. මොකද්ද හේතුව? නම බදින්න ඉන්න අයියව බයිසිකල් පැදපු නිසා සුළු වරදක් වුණා කියලා ෂේප් කරගන්න හදන්නේ. සීයේ ගෑනු ළමයින්ට තියෙන විශේෂ දක්ෂතා මොනවාද? තමන්ගේ කොල්ලගේ ඔළුව කන එක, බොරුවට තරහාරන් රණ්ඩු වෙන එක. ඔසහනකාරී සාරංග ඔහම නැවතියා මුගෙන් අපට එන්න නෑ පස්සට ගහලා දුවනවා. මට එන්ටිලා දැක්කම පිස්සු වගේ. කොටුමෑන් අයියේ නුඹගේ දක්ෂතා මොනවාද? නග්ගේ මම තමයි කොටුමෑන්. මගේ රාජකාරිය කොටු පැනමින් වර්ගයා බෝ කිරීම. ලොකුසියේ බල්ලයි කොල්ලයි එක වගේ කියලා පැරණි කතාවක් තියෙන්නේ. මොකක්ද ඒකේ තේරුම? බල්ලා වතුර බොනවා වගේ. කොල්ලත් පිස්සුවෙන් හැම එකටම දිව දාන නිසායි කෙල්ලේ එහෙම කියන්නේ. ඔපි ජාතියක් ලස මේ වෙලාවේ නැගිටින්න ඕනි. ඔපිට පුලවන් නැගිටිමු ශ්‍රී ලංකා.